කෑනුයි දරුවෝයි විතරක් ගෙවල් වලට පිටත් කරපල්ලා. අන්න ඒ වැස්ස ආරක්ෂා කරගන්නයි අපි වැව බෑන්දේ. ඒරම්බා මට මගේ ආයුධය ඕන. හටන් කාරයෙකුට ආයුධය කියන්නේ උගේ ඇඟේ කෑල්ලක්. ගමට ඇතුල් වුණා. සූදානම් වෙයව්. මේ උඹලකනේ ආයි මයි පාණ්ඩි වල අධිරාජ්‍යානනි ගමේ ළමයි ටිකක් ඉක්මන් වුණා වැඩි. මහලින්න මාව අඳුනගත්තා. මමත් පොටක් බලමින් උන්නේ අපි සූදානම් කියන පණිවිඩේ ගාමනායකට යවන්න. ගාමනායක හතර වටේ ජනපදවල ඉන්න අධිරාජගේ ඔක්කොම බඩ ගැත්තර සෙබළු මෙහාට කැඳවාවි. හටන්කාරයෝ උඹලා කඳවුරේ ඉන්න උඹලගේ සනුවරෙත් එක්කම කැලේ හැංගියල්ලා. ගොයියෝ උඹලත් කැලේම හැංගියල්ලා. ගෑනුයි දරුවෝයි විතරක් ගෙවල් වලට පිටත් කරපල්ලා. කැලේ හැංගිලා සූදානම් වෙයල්ලා හටනට. මේ තියෙන්නේ උඹලා මේ වීමලු කරේ තියාගෙන පෙහෙලියට ගෙනියු කරත් වලට පටවපල්ලා. හිංසීරට හොඳේ. අරමක්කටේ මහලේන ආකාසෙ දියවුල්පත් නෑ. ආකාසෙට වතුර වුණන්නේ මහපොළොවෙන්මයි. මහපොළොවේ දියසීරාව වැස්ස වෙලා මහපොළොවටම වැටෙන. අන්න ඒ වැස්ස ආරක්ෂා කරගන්නයි අපි වැව බෑන්දේ. ඒ දියවර තමයි උඹලගේ කුඹුරු සරුසාර කළේ. ඒ අස්වැන්නෙන් බද්දක් ගෙවන්ට ඇත්නම් ඒ බද්ද ගෙවාපල්ලා ආකාසෙටයි මහපොළොවටයි වැවටයි. උන්දලා කවුද? ඒ උඹලෑ ගැලවුම් කාරය. කැරලි කාරයෝද? අහලා තිබුණට දැක්කේ අදනේ. කැරලි කාරයෝ අද ඇයි නායකයා නාවේ? අධිරාජයාගේ උදහසට ලක් වෙච්ච උන් එහෙම ගම්බින් වල එලි පහලියට එන්නේ. ගමට ඇතුල් වුණා. සූදානම් වෙයව්. මේ දරුවන්ගේ පියා කොහොමද වන්නේ? ඔය හිටපන්. ඉතනට ඉඩමක් නැතිකම ඔබ කාට වලා මුවෙක් මිවෙන්නේ දඩයන් කරගන්නවා. ඊයල්ලාපු මුවන අම්බගේ වංශකාරයාගේ පංගුව ගෙව්වේ නෑ කියලා මුන්දේව ගහේ එල්ලලා ගියා. උන්දවා කෙල්ලි හිටින්න ඕනෑලු. ඒක හරි අසාධාරණයක් නේ. අසාධාරණයි. ඔබ තම දුටුවේ නෑ මුන්දලගේ අසාධාරණකම්. මෙන්න මෙහෙම වරෙන් යන්න. අපි මේ මිනිස්සු ලියා දාලා යමු. අපූරුයි අපූරුයි. එතකොට ආයෙම මූ කුදලගෙන ඇවිත් දඬු කඳේ ගහනවා. කසපාර 100ක් දෙනවා. පිටේ හන ගහනවා. ඒ දඬු කඳට වඩා මේ හබක මුන්දට පහසුයි. වරෙන් යන්න. ගනින් මේ මිනිස්සු. මොනමල දානක දුවනවද යකෝ? මෙහාට වර මරුන්නක.
මුව කකුල් දෙකෙන් උස්සලා පොළවේ ගහන්නද?